කුවේනි ජනප්‍රවාදී කොයි විදිහටද ඉන්නේ නැත්තේ කල්හි කොයි විදිහටද ඉන්නේ නැත්තේ ජනාවාස කොයි විදිහටද තියෙන්නේ නැති කියන එක ප්‍රවේශයක් අපි ගත්ත අපේ හාමුදුරුවනේ. කතාව ඇතුලේ හැම වෙලාවෙම තිබුණේ තව දුරටත් මොකද්ද මේ කරන්න හදන්නේ කියන එක ප්‍රේක්ෂකයන්ට හේතු ගන්නනවා වගේ වැඩ. ඒකට අපි මොහොතකට පරමාකන්ද ළඟින් ඈත් වෙනවා. පරමාකන්දේ කොච්චර ලස්සනද කියලා පේනවා. ඉතින් පරමාකන්ද ගලට පරමාකන්ද විවේක පේන විදිය. එතකොට ඒ කාලේ කොයි විදිහට ලස්සනට තියෙන්නේ නැද්ද කියන එකත් මොහොතකදී මෙතන හිටන් ඉන්නකොට මතකයට එනවා. ලතෝනි දුන්න ගල තෝනි ගල. තම්බපන්නේ. තාමත් මේ විරාජ් මේ වැලි තඹ පාටයි. ඇත්තටම ඥාතීන් හොයාගෙන එන්නේ නැති දරුවෝ දෙන්න. ඈතින් ලොකු වරදකුත් සිද්ධ වුණානේ. ඇයට ලැබුණේ ලොකු දඬුවමක්. පරිශ්‍රණයේදී මේ සෝෂල් මීඩියා එකේදී මම දැක්කා ස්වර්ණ පාලියාගම ආදී නම් හැඳින්වෙන්නේ. තන් අර කියන විදිහට අනුරාධපුරේ ඉඳලා කුවේනි තමන්ගේ පිරිසව මුණ ගැහෙන්න ආපු ගමනක් වෙන්නත් පුළුවන්. ඒකයි දාහුවා මේ කියන්නේ අර මිනිමස් කන දත් හිදාගත්ත යක්ෂයෝද කියන්නේ නෑ. හැබැයි මිනිස්සුયો මේ. අස්තුතයක් තියන්න. ඒක උත්තරේ මම පස්සේ දෙන්නම්. ඔබතුමා ටිකක් වැඩිපුර කන්න පුළුවන් කෙනෙක් නම් ඇත්තටම යක්ක කියලා කියන වචනේ අර්ථය මම පස්සේ පැහැදිලි කරන්නම්. අපි අධ්‍යයනය කරන්න ඕනේ පොතක් තියෙනවා අපේ ප්‍රදේශයේ ඇත්තටම හොඳ උගත්වියක් කෙනෙක් මේ කන්ද තිබුණේ නැද්ද එතකොට? ඇත්තටම දන්නවා ඉංග්‍රීසි අක්ෂරමාලාවේ U අකුරේ හැඩයට සම්පූර්ණම මේ ගල වට කරලානේ තියෙන ප්‍රවේශ මාර්ගයේ තියෙන ඇතුළට එන තැනින් විතරයි. එතකොට මේක මමටත් වහන්සේ කියන කාරණාත් එක්ක එකඟ වෙන්න පුළුවන්. අදනේ වර්තමානයේ පරමාකන්ද කියලා කතා කරලා මේ ගලත් එක්ක සබැදී එයාලගේ යම් කිසි බැඳීමක් තියෙන්නත් වෙන්න පුළුවන්. ඇදහිලි විශ්වාස සඳහා හෝ මේ ස්ථානේ භාවිතා කරන්න. පසුව බෞද්ධාගම සිද්ධාස්ථානයක් වෙනකොට මේක ඊටත් කලින් මිනිසුන්ගේ වන්දනාවට පත්වෙච්ච තැනක්. තමන්ගේ විශ්වාසයන් මත මෙතන අදහපු තැනක් කියන කාරණාවට අපිට එන්න පුළුවන්. එතකොට එහෙනම් විජය රජතුමා ලංකාවට එන්න කලින් අපේ රටේ මිනිස්සු හිටියා. උන් යක්කු. උන් අනිවාර්යෙන් යක්කුද? දෙනතක මහිම අපි YouTube නාලිකාව හරහා කලින් කතා කරේ දෙනතක මහිම නාලිකාව හරහා අපි මොකක්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතකොට කුවේනි ජනප්‍රවාදී කොයි විදිහටද ඉන්නේ නැත්තේ කල්හි කොයි විදිහටද ඉන්නේ නැත්තේ ජනාවාස කොයි විදිහටද තියෙන්නේ නැත්තේ කියන එක ප්‍රවේශයක් අපි ගත්ත අපේ හාමුදුරුවනේ. අපි නුදුරේදීම අපි යන්න බලාපොරොත්තු වෙනවා තෝනිගලට ගිහිල්ලා මේ සම්බන්ධ අදාළ ස්ථාන වලට ගිහිල්ලා කතා බහක් කරන්නට. ඒ කෙසේ වෙතත් ප්‍රවේශයක් විදිහට මම කැමතියි. දැන් විජය රජතුමා ලංකා ගමනයට එනකොට කුවේනිගේ ඒ තිබ්බේ යක්ෂ ගෝත්‍රිකය. එතකොට කොහොමද මේ පරම්පරාවේ ජනාවාස ඒ විදිහට ඒ කට්ටිය ඉන්නේ නැත්තේ? කොහොමද ඒ තියෙන්නේ නැත්තේ ඒ කාලේ? එතකොට විරජ් මහත්තයා අපි මේ තාක් කතා කරනවා. කතාව ඇතුලේ හැම වෙලාවෙම තිබුණේ තව දුරටත් මොකද්ද මේ කරන්න හදන්නේ කියන එක ප්‍රේක්ෂකයන්ට හේතු ගන්නනවා වගේ වැඩක්. අද අපි ඊටාත්ම නිවැරදිව මේ ගමන ගවේෂණාත්මකව යන්න උත්සාහ කරමු. එතකොට අපි මොහොතකට පරමාකන්ද ළඟින් ඈත් වෙනවා. අනිවාර්යයෙන්. මොකද නැත්නම් අපිට මේ දෙකම එකට මිස් කරගෙන යන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මේ අපි මේ ඉන්නේ ඇත්තටම පාමත් මේ පරමාකන්ද එකේ. පරමාකන්දේ කොච්චර ලස්සනද කියලා අපේ ඉතින් පරමාකන්ද ගලට පරමාකන්ද විවේක පේන විදිය. එතකොට ඒ කාලේ කොයි විදිහට ලස්සනට තියෙන්නේ නැද්ද කියන එකත් එක මොහොතකදී මෙතන හිටන් ඉන්නකොට මතකයට එනවා. ඒ සුන්දරත්වයේ. එතකොට අපේ හාමුදුරනේ මේ කුවේනි. ඔව්. කොයි විදිහේ ජනවාසද තිබුණේ? අතරම කුවේනි තෝනිගල ආශ්‍රය කරගෙන අපිට තියෙන ජනප්‍රවාදය තමයි අර ලතෝනි දුන්න ගල තෝනිගල මායිම කාරණාව. නමුත් ඇත්තටම කුවේනි තෝනිගල හිටියා මේ කියලා කියන්න පුළුවන් හැකියාවක් නැහැ. මොකද හේතුව පොම් පරිප්පු. එමත් නැත්නම් ඔය කියන විජය රජතුමා ගොඩ ගැහපු ප්‍රදේශයේ තියෙනවනේ. විල්පත්තුවට මායිමව අද කියන්නේ තඹපන්නේ. තඹපන්නේ. ඔව්. තාමත් මේ විරාජ් මේ වැලි තඹ පාටයි. එහෙමයි. අපි ඉස්සරහට යන් එතෙන්ට. තෝනිගලට ගිහිල්ලා මම හිතනවා ඊගාට අපිට ඒ ප්‍රදේශයට යන්නම වෙනවා මේ ඉතිහාසය මේ අයට පෙන්වන්න නම්. එතකොට මේ ඒ අතර සහ මේ අතර යම්කිසි සැලකිය යුතු දුර ප්‍රමාණයක් තියෙනවනේ. එතකොට දැන් අපි ඉන්න මේ පරමාකන්ද තෝනිගල සහ ඔය කියන තම්මන්නේ වෙරළ. දැන් කො වෙරළනේ විල්පත්තුවට මායිම්ව මුහුදු ප්‍රදේශයේනේ. එතකොට ඒ හරියේ ඉඳලා මේ හරියට යන්න සැලකිය යුතු දුරක් තියෙනවා. ඒතකොට ඇත්තටම විජය රජතුමාට ආසන්න වෙන්නේ කුවේනි ඔය කියන ප්‍රදේශයේදී. මේ ප්‍රදේශයේදී නෙමෙයි. එතනින් ප්‍රතිශතය තමයි විල්පත්තු ආශ්‍රය කරන අනුරාධපුර රාජධානිය පිහිටවගෙන විජය රජතුමා අනුරාධපුර රාජධානිය පිහිටවගන්න. එතනින් පස්සේනේ කුවේනි ආපහු අනුරාධපුර රාජධානිය ඉඳලා මෙහෙට එන්න උත්සාහ කරන්නේ. එතකොට ඒ එන්න උත්සාහ කරපු එකේ එක ප්‍රතිඵලයක් තමයි ඇත්තටම ඥාතීන් හොයාගෙන එන්නේ නැති දරුවෝ දෙන්නත් එක්ක. ඇයතින් ලොකු වරදකුත් සිද්ධ වුණානේ නේද? ඇගේ ගෝත්‍රයට ඇගේ කණ්ඩායමට ඇයතින් වරදක්. ඒ වරද නිවැරදි කරගන්න ආවාද කියලා අපි හිතන්න පුළුවන්. හැබැයි ඒ නිවැරදි කරගන්න ආපු වරදට ඇයට ලැබුණේ ලොකු දඬුවමක්. ඉතිහාසය මම දැක්ක ඉතිහාසයේ දැන් සෝෂල් මීඩියා එකේ මම පොත් පරීක්ෂණයේදී මේ සෝෂල් මීඩියා එකේදී මම දැක්කා සඳහන් කරලා තියෙනවා
කුවේනි ලතෝනිගලට එනකොට ලතෝනිගලදී කුවේනිගේ පරම්පරාව අය කුවේනිව එතනදී මැරුවා කියන. එතකොට කෑ ගැහුවා කියන. එතකොට එතන අපි ලතෝනිගල වශයෙන් උනා කියලා කියනවා. එහෙම ඇත්තක්ද කොහොමද මොකක්ද? නෑ එහෙම විය හැකි. මොකද හේතුව දැන් අපි එක තමයි කියන්නේ අනුරාධපුරයේ ඉඳලා ඇය මේ ප්‍රදේශයට එන්න හේතුවක් තියෙන්න බෑ. එතකොට කොහොමත් එක පැත්තක් තියෙනවා අනුරාධපුර රාජධානියට පඬුවස් නුවර ඉඳලා ප්‍රවේශ මාර්ගයක් තිබිලා තියෙනවා මේ ප්‍රදේශය. ඒ කියන්නේ ස්වර්ණ පාලියාගම ආදී නම් හැඳින්වෙන්නේ. එතකොට ඒ නිසා මේ ප්‍රදේශයේ ජනාවාස තිබිලත් තියෙනවා. ඒ කියන්නේ ඒතර විල්පත් වාසය කරන පූර්ණ ජනාවාසයක් තිබිලා තියෙනවානේ. නිසා මේක මාර්ගයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අර කියන විදිහට අනුරාධපුරයේ ඉඳලා කුවේනි තමන්ගේ පිරිසව මුණ ගැහෙන්න ආපු ගමනක් වෙන්නත් පුළුවන්. ඒ අයගෙන් බේරිලා පලාගෙන ඇවිල්ලා මෙතනදී ඒ අයට මුණ ගිහිලා ඒව ඝාතනය කළා වෙන්නත් පුළුවන්. එතකොට ඒ කාලේ තිබ්බ ඇදහිලි ගැන කතා කරොත් අපි දැන් කුවේනි. ඔව් ඇදහිලි දැන් අපි ඒක තමයි අපි අර පහුගිය දවසෙත් අපි ඒක සාරාංශව කතා කරා. එතකොට එතන මෙතනදී අපිට බුදුදහම සම්බන්ධ කරගන්න බෑ. අපි පැත්තකින් තියලා කතා කරනවා නම් අපි දන්නවා යක්ෂ නේද? දේව නාග රාක්ෂ කියන මේ ගෝත්‍ර කණ්ඩායම. ඔය යක්ෂ කියන ගෝත්‍ර කණ්ඩායම ගැන අපි විශේෂයෙන්ම කතා කරන්න ඕනේ මේ විරාජ් ඉස්සරහට යනකොට කවුද මේ යක්ෂයෝ කියන්නේ කියලා කාරණාව. ඔබතුමා මට මතකයි එදා ඇහුවා මේ කියන්නේ අර මිනිමස් කන දත් හිදාගත්ත යක්ෂයෝද කියන්නේ නෑ සැබෑ මිනිස්සුයෝ මේ. ගෝත්‍රයක් තමයි යක්ෂ. දැන් මම ඔකට ප්‍රස්තුතයක් තියන්න. ඒක උත්තරේ මම පස්සේ දෙන්නම්. ඔබතුමා ටිකක් වැඩිපුර කන්න පුළුවන් කෙනෙක් නම් අපි ඔබතුමාට කියනවා මොකද්ද? මේ මිනිස්සයා කන්න යකෙක්. යකෙක් වගේ කනවා. යකෙක් වගේ කනවා. වැඩ කරන්න පුළුවන් කෙනෙකුට අපි කියනවා මු වැඩට යකෙක්. යකෙක්. අපි අරුම පුදුම දෙයක් දැක්කම අපි කියනවා මේක යකාගේ වැඩක් නෙවෙයි. යකා කියලා මුණ යකෙක්. යකෙක්මයි. එතකොට අපි හිතා ගන්න ඕනේ යකා කියන්නේ කාටද කියන එක. එතකොට මේ ඇත්තටම යක්ක කියලා කියන වචනේ අර්ථය මම පස්සේ පැහැදිලි කරන්න. තවත් අපිට ඉදිරියට යන්න තියෙනවා. ඒ සඳහා අපි මුණ ගැසිය යුතු පුද්ගලයෙක්. එහෙමයි. ඔව්. ඇත්තටම මේ අපි අධ්‍යයනය කරන්න ඕනේ පොතක් තියෙනවා අපේ ප්‍රදේශයේ ඇත්තටම හොඳ උගත්වියත් කෙනෙක් විශ්‍රාමික විදුහල්පතිවරයෙක් රඩින් හෙට්ටිආරච්චි මහත්මයා කියලා. එතුමා ලියනවා සීහලේ යක් පරපුර කියලා පොතක්. එතකොට ඇත්තටම අපි එතුමාලටත් තියා යුතු කෙනෙක් එතුමාලට අපි ඒක කරන්න ඕනේ. එතුමාලා අපිට වැඩි වහා දැවැන්ත කරු රසයක් තියෙනවා. එතකොට අපි කතා කරමින් හිටියේ ඇදහිලි විශ්වාස ගැන. ඇදහිලි විශ්වාස තිබෙන ගස්කල් වන්දනා කරා, පර්වත වන්දනා කරා. කොට මිය ගියා මලවුන් වන්දනා කළා. නේද? ඒතකොට නාගයින් වන්දනා කරනවා. ওই විදිහේ ක්‍රමවේදන තිබුණේ. හරි. ඔබතුමා හිතන්න කුවේනි ඇතුළු ඒ පිරිස මේ ප්‍රදේශයේ ජීවත් වුණ එක සහ විජය කුමාරු ලංකාවට ගොඩ බහින කොටත් මේ කන්ද තිබුණ නැද්ද එතකොට? තියෙන්නේ නැති. මොකද මේ පාෂාණ. ඒක තමයි. මේවා අවුරුද්දකින් දෙකකින් නේද? අවුරුදු 100කින් 200කින් නිර්මාණය වෙච්ච දේවල් නෙමෙයි. ඔබතුමා ඇත්තටම දන්නවා ඉංග්‍රීසි අක්ෂරමාලාවේ U අකුර හැඩයට සම්පූර්ණම මේ ගල වට කරලානේ තියෙන ප්‍රවේශ මාර්ගයේ තියෙන ඇතුළට එන තැනින් විතරයි. ඒතර මේ මෙතන එහාට මැද සම්පූර්ණ පන්සල තියෙන දැනට මැදනේ. එතකොට විරාජ් මේ කියන මහා දැවැන්ත පර්වතයක් සහිත මේ ප්‍රදේශයේ ඔවුන්ගේ ඇදහිලි විශ්වාස වලට මේද නතු නොවුනාද සාක්ෂි දරනවා. අපි බලාපොරොත්තු වෙන මේ වීඩියෝ කතා බහ කරන අතරතුරේදී ඩ්‍රෝන් වීඩියෝස් කීපයක් අපි YouTube එකෙන් හරි අරගෙන අපි ඇක්සස් ඉල්ලගෙන හරි අරගෙන මෙන්න මේ වටේ view එක පෙන්වන්න කොයි වගේද තියෙන්නේ කියලා. එතකොට මේක එතකොට මමටත් වහන්සේ කියන කාරණාත් එක්ක එකඟ වෙන්න පුළුවන්. මොකද කුවේනි ඒ අක්ක පරම්පරාව තියෙන කාලෙදී මෙන්න මේ විදිහට පාෂාණ වලින් නිර්මාණය වෙන මේ ගල පරමා කන්ද ඒ කියන්නේ අදනේ වර්තමානයේ පරමා කන්ද කියලා කතා කරන්නේ. මේ ගලත් එක්ක සබැදී එයාලගේ යම් කිසි බැඳීමක් තියෙන්නත් වෙන්න පුළුවන්. මම හිතනවා පැහැදිලිවම විශ්වාස කරනවා එහෙම තිබුණා ඒ කියන කාරණා. මොකද ඒත් ඔවුන් මේ ප්‍රදේශයේ ජීවත් වුණා. එතකොට මේ ප්‍රදේශයේ ඔවුන් හුදකලා වෙන්න දුන්න තැනක් වෙන්න බෑ මේ තියෙන විදිහට නේද? ඔවුන් ඔවුන්ගේ යම් කිසි දෙයක් සඳහා. එතකොට ඇදහිලි විශ්වාස සඳහා හෝ මේ ස්ථානේ භාවිතා කරන්න. පසුව බෞද්ධාගම සිද්ධ ස්ථානයක් වෙනකොට මේක ඊටත් කලින් මිනිසුන්ගේ වන්දනාවට පත්වෙච්ච තැනක් තමන්ගේ විශ්වාසයන් මත මෙතන අදහපු තැනක් කියන කාරණාවට අපිට එන්න පුළුවන්. ඒ නිසා පැහැදිලිවම කුවේනි ඇතුළු ඔය කියන කණ්ඩායම මේ ප්‍රදේශයේ ජීවත් වුණා. ඒ නිසා තමයි විජයට ඒ අය මුණ ගැහෙන්නේ. එතකොට කුවේනි අර විදිහේ කනගාටුදායක තත්ත්වයකට මුණ දෙනවා ඒ කතන්දරය ඇතුලේ. එතකොට එයින් ගිහිල්ලා ශේෂ වෙන අය තමයි අපි ආදිවාසී ජනතාව කියන කතාව එනවා. එතකොට එහෙනම් විජය රජතුමා ලංකාවට එන්න කලින් අපේ රටේ මිනිස්සු හිටියා. පැහැදිලිවම උන් දියුණු ජාතියක්. ඔවුන්ට සුවිශේෂ හැකියාවන් ගොඩක් තිබ්බා. උන් යක්කු. උන් අනිවාර්යෙන් යක්කුද? විජය කුමාරයා එනකොට කපු කටුමින් හිටියේ කුවේනි. එවැනි තාක්ෂණික දේවල් තිබ්බා විජය කුමාරයා එන්න ප්‍රථමයෙන්. ඊට එහායින්ගේ ඉතිහාසය කොයි වගේද? කුවේනි කොයි වගේද? ජනවාස තිබි කොයි වගේද? පාවිච්චි කරපු ආහාර මොනවද? එතකොට මොන වගේ විදිහටද මේ පරිසරය තුළ ජීවත් වෙන්නේ නැද්ද?
ඊට එහයින් ගියපු ඉතිහාස කතා ගොඩක් ඒ තාක්ෂණීය සංස්කෘතිය ආගම ඇතුළු සියල්ල ගැන අපි ඊළඟ එපිසෝඩ් එකේ කතාවක් කරන්න සූදානම්. පොසොන් පොහොය මංගල්‍යය නිමිති කොටගෙන ඓතිහාසික පරමාකන්ද රජමහා විහාරස්ථ සංවර්ධන කමිටුව විසින් සංවිධානය කරන පරමාකන්ද පොසොන් උදානය සහ විනෝද මේලා 2025 ජුනි මාස 10 සිට 14 වනදා දක්වා රැය 5 වන තුරුම ඓතිහාසික පරමාකන්ද රජමහා විහාරස්ථාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. රේවතී කතාවස්තුව තේමා කරගත් මහා පොසොන් තොරණ රාජ්‍යා ප්‍රදර්ශනය 3D සිනමා, බවුන්සර්, වෝටර්ෆෝල්, පුංචි කෝච්චිය, රයිඩ් බෝඩ්, මෙරිගෝ රවුන්ඩ්, භූත මන්දිරය, මාරකලින්ද ඇතුළු විශේෂාංග රැසක් ඔබ වෙනුවෙන් සූදානම් කොට ඇත. මේ සඳහා ඔබ සැමට බැතිසිතින් ආරාධනා කර සිටිමු. වැඩිදුර තොරතුරු සඳහා තිරේ දිස්වන අංක අමතන්න.